රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ රත්මලානේ සුනීත නායක ස්වාමීන් වහන්සේ අපේ ගරුකටයුතු හප්තලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ගරුකටයුතු යටිනුවර විජිතසිරි හාමුදුරන් වහන්සේ රත්මලාන ප්‍රාදේශීය लेखमकार विभाग कोषाधीश जनरल तुमनी ज्येष्ठ पुलिस अधिकारी तुमा ඇතුළු අපේ පන්සිල් රකින්න අනුන්ට නිරන්තරයෙන් උපකාර කර කටයුතු කරන බෝසත් ගුණ පුරණ කෙනෙක් යසරත්න මහත්මයා කියන එක දැනගෙන තිබුණා. ඒ වගේම දහම් පාසල් ඉගෙන ගන්න කාලේ ඉඳලාම ධර්මඥාණයෙන් ඉහළ තැනක ගියපු මහා ඉස්තවිර නමක් හා සමාන ගැඹුරු ධර්මඥානයක් තියෙන කෙනෙක් බවත් දන්නවා. ඒ පමණක් නෙවෙයි කාව්‍යයක් ග්‍රන්ථයක් නෙවෙලු. මම කියවල බලනකොට නෑ නේ. තීරම කවි රසයනේ තියෙන්නේ. කවි රසය තියෙන්නේ. ඒතුමා කියන කාව්‍ය ග්‍රන්ථයක් නෙවෙයි කියලා. ඊටාත්ම වැදගත්. ඇත්තටම මේ පුංචි සිත්තරා කියන මේ නම මේකට දාන්න හේතුව මේ 9 වෙනි පිටේ සඳහන් කරලා තියෙනවා නම් බැලුවා. අරගෙන බැලුවාම පුංචි දූ සිත්තරානි ඇඳි චිත්‍ර ලොවදිනෝ පිකාසෝ පරදවායන ලෙසින් මට දැනේ. පොඩි දුවෙකුට පොටේකට මේ වගේ පොතක් අතට දීලා පිකාසෝ පරදන අන්දමට මේ වගේ ආශිර්වාදයක් පලනකොට පුංචි දුවට මොනවද හිතෙන්නේ? පුංචි පුතාට මොනවද හිතෙන්නේ? ඇත්ත වශයෙන් ලෝක ප්‍රගත චිත්‍ර ශිල්පියෙක් පිකාසෝ කියන්නේ. ඔබ හිතුවද මේ පිකාසෝ මේ වගේ ශ්‍රේෂ්ඨත්වයට ලෝකයට ගියේ කොහොමද කියලා හිතුවද? ඉගෙන ගන්න පුංචි කාලේ පිකාසෝ පුංචි කාලේ ගුරු මහත්මිය දුන්නා චිත්‍රයක් අඳින්න. මොකද්ද? පෙරහැරේ යන අලියෙක් අඳින්න කිව්වා. අලියෙක් අඳින්න කියලා පිකාසෝට කිව්වා. පිකාසෝ චූටි දරුවා මොකද්ද කළේ? පරදාසිය ගත්තා දිගටම ඉරක් ගැහුවා. ඉරක් ගහලා ඉරට උඩින් අඩ සඳ දෙකක්. නිකන් හරියට පොල් කට්ටක් අනිත් පැත්තට හැරුවයි කියලා හිතන්න. අඩ සඳ දෙකක් ඇඳලා ඇඳලා ගුරුතුමියට බාර කළා. අනියත් සහිත පෙරහැරේ යනෝ චිත්‍රය කියලා. අතට ගත්තා. ගත්ත ගමන්ම ඇහුවා මොකද්ද මේ? අනියෙක් නේද අනින්න කිව්වේ කෝ අලියා? ටීචර් තාප්පයක් තියෙනවා තාප්පේ පිටහපැත්තේ මේ අලියා ඉන්නේ. ඉතින් අලියාගේ පේන්නේ ඔළුව කොටසයි පිටිපස්සේ කොටසයි විතරයි ටීචර් අනිත් ඒවා පේන්නේ නෑනේ. එදා ටීචර් දැනගත්තා මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. බලන්න ඉරක් ඇඳලා ඒක උඩ පොඩි පොල් කට්ටක් අනිත් පැත්තට හැරුවාගේ චිත්‍ර දෙකයි දෙපලෙන් ඇඳා. මොකද්ද මේ? අලියා. ඇයි අලියා පේන්නේ? ටීචර් තාපේ පිටාපැත්තේ අලියා ඉන්නේ. අන්න බලන්න හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. අද මේ පුංචි සිත්තරාවි අපේ යසරත්න මහත්මයාගේ හදවත උතුරා ගිය ආදරණීය දියණිය ජයග්‍රහණ ලබාගෙන මේ මනස පුබුදු කිරීමෙන් අපිට වටිනාම ග්‍රන්ථයක් අදාපතපත් කරන්නේ මහා පින්කමකට සහභාගී වෙලා තියෙනවා. මම දිගට අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් කල්පනා කළාම අපේ රටේ ඇත්තට කියවනම අඩුයි. කියවීම හරියට අඩු වෙලා තියෙනවා. ලෝකේ රටවලට ගියාම මොනතරම් කියවනවද? කියවීමෙන් මොනතරම් මානසික විප්ලව ඇති කරගන්නවද කියලා හිතලා බලන්න. ස්විට්සර්ලන්තේ ජිනීවා නගරේ තියෙනවා ඉතාමත්ම මහානුභාව සම්පන්න දේවස්ථානයක්, කතෝලික දේවස්ථානයක්. මම මේ ආගමකට නිගරු කරනවාවත් මොකක්න්නේ පත්තරවල සංගරාවල දැඩි ලෙස පළ වෙලා තිබිච්ච සිදුවීමක්. මේ දේවස්ථානයේ පූජකවරයා, ප්‍රධාන පූජකවරයා ඉතාමත්ම දක්ෂ දේශකයෙක්, කතෝලික ආගම පිළිබඳව මහා ප්‍රසිද්ධ උගතෙක් බවට පත් වෙලා කල්ගත කරේ. කවුද? ජෝන් ඉරාක්ල කියන පූජකවරයා. ටික කලයි ගත වුණේ
අනේ මෙන්න තැන් වල කතෝලික ආගම ප්‍රචාරය කරමින් හිටපු ජෝන් ඉරාක්ලා පූජකතුමා ටිකකලක් යනකොට සිවුරක් පොරවාගෙන බුද්ධ ධර්මයේ දේශනා කරන තත්ත්වයට රටේ හැමතැනම ප්‍රසිද්ධ වෙලා ගියා. ඔව් ඇදහුව ආගම වෙනස් කළා. වෙනස් කළා ඉවර වෙලා බුදුදහම වැළඳගෙන බෞද්ධ දේශකයෙක් බවට පත් වෙලා කටයුතු කළා. අන්තිම කාලේ වෙනකොට ආරාධනාවක් ආව ඔහු ප්‍රධානත්වයේ දරූ පල්ලියේ බෞද්ධ දේශනයක් කරන්න කියලා කතෝලිකයන් විසින් ආරාධනා කළා. මම දැක්ක සංගරාවේ සඳහන් කළා තියෙනවා දුම්රිය නැගිලා මේ දේවස්ථානයේ දේශනයක් කරන්න යනකොට දුම්රියේදීම හෘදයාබාධයක් හැදිලා මේ හාමුදුරුවෝ බෞද්ධ හාමුදුරුවෝ අපවත් වුණා කියලා වාර්තා තිබුණා. මොකද්ද මේ මානසික විප්ලවය? මොකද්ද මේ මානසික විප්ලවය? වෙනත් ආගමක නායකයෙක් මේ කහසිවුරක් දාගෙන බුද්ධ ආගම ප්‍රචාරය කරන තරම් මේ තරම් ඉහළ මට්ටමකට ගියේ මොකද්ද? වෙන කිසිවක් නෙමෙයි. ජපන් රටෙන් නිකුත් කරලා තිබෙච්ච එකම පොතයි බෞද්ධ පොතක් කියවලා. තේරුණාද? එකම බෞද්ධ පොතක් කියවලා ඔහු නැවත කියලා කල්පනා කළා. එහෙමනම් මේ ආගම ගැන මම දැනගන්න ඕන. තැන් වල ඇවිදලා බුදුදහම පිළිබඳව ලියවිච්ච ග්‍රන්ථ කියවලා අන්තිමේ කවුරුවත් කියලා නෙමෙයි. වියලි ආහාර ද්‍රව්‍ය දීලා නෙමෙයි. සෙමිලි තහඩු දීලා නෙමෙයි. සල්ලි ටිකක් දීලා නෙමෙයි. රස්සාවක් දෙනවයි කියලා අද කරන්නම් වගේ ආගම වෙනස් කෙරුවා නෙමෙයි. තමන්ගේ මනසට එකඟව බුදුදහම වැළඳගෙන අන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා වැඩ කටයුතු කළා. එකම නිදර්ශනයයි මාගෙන දක්වන්නේ බලන්න. එක පොතකින් කොච්චර මානසික විප්ලවයක් කරන්න පුළුවන්ද? ඔය කාරණේ අපි 100ට ගන්නට ඕන. එහෙමනම් අදට අරගෙන බැලුවාම නොඑක් ආකාරයේ සංවර්ධන වැඩ කරනවා. විවිධ ආකාර ගොඩනැගිලි ආදිය සිද්ධ කරනවා. නමුත් මම හිතනවා සංවර්ධන කළ යුත්තේ ගොඩනැගිලි අංශයට වඩා කුඩා දරුවන්ගේ මනසයි වැඩිහිටියන්ගේ මනසයි සංවර්ධනය කළ යුත්තේ. විප්ලව කළ යුත්තේ ලේහවන විදියට නෙවෙයි. පාරවල් වල ඉඳගෙන නොයෙක් ආකාරයෙන් මිනිස්යන්ට කරදර විදියට විප්ලව කරනවා නෙවෙයි. මානසික සංවර්ධන විප්ලවය අපිට ඕන කරලා තියෙන්නේ. ඒකයි අපේ රටට ඕන කරලා තියෙන්නේ අද. ඒ ටික කරන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ එලි දක්වන ගම පුංචි දූලට පුතාට මේවා කියවන්න දෙන්න ඕනේ. අද බැලුවොත් අම්මලා තාත්තලා ওই ටික කරනවද? අපේ බැංකුවල ගිණුම් දමදම අනිවාර්ය ඉතිරි කිරීම දමදම කුඩා දරුවන් විවිධාකාරයෙන් ජීවත් වෙන පෝෂණය කරන්නට ධනය හම්බ කර දෙනවා. කාරුණික බුද්ධිමත් පින්වතුනි අවශ්‍ය කරන්නේ දරුවා පෝෂණය කරන්න නෙවෙයි සංරක්ෂණය කළ යුත්තේ. නොමග ගියොත් දූල පුතාල නොමග ගියොත් සමාජයේ ජීවත් වෙන නොමග ගියොත් ඔහුගේ සංරක්ෂණය මෙලවට විවිධාකාරයෙන් කරයි. පරලොවට කරන්න පුළුවන්. පරලොවත් මෙලවත් සංරක්ෂණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ තුලින් ඉතාමත් හොඳ වැඩපිළිවෙල තුලින් ඒ කාර්ය සිද්ධ කරනකොට අපේ ආදරණීය හිතවත් ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මැතිතුමාණන් තමන්ට බාර වූ රාජකාරිය පැය 8ට සීමා කරපු කෙනෙක් නෙවෙයි. කාර්යාලයට කොටු වෙච්ච කෙනෙක් නෙවෙයි. සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් ඔන්සේ තමන්ගේ පුලුවන්තරම් බුද්ධි ශක්තිය, කාය ශක්තිය, ඥාන ශක්තිය හැම ශක්තියක්ම යොදවලා සමාජයේ උදෙසා, සම්බුද්ධ ශාසනයේ උදෙසා, ජනතාවගේ පැවැත්ම උදෙසා විවිධ කාර්යයන් සිද්ධ කරන එතුමාණන් මේ කල්ලා තිබෙන්නේ කාටත් දැස්සරන බලන්නට යමක් කරන්නට අදාළ මහා පින්කමක් කොටම සලකන. මේට වඩා මම අනුශාසනාව දික් කරන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මැතිතුමනි, ඔබතුමා මේ පොත පුංචිය කියලා ගණන් ගත්තට පිටු 30ක් වගේ පොඩි පොතක් කිව්වට මේක රටක් වටින පොතක්. අනිත් අයගේ ඇස් පාදන්නට වටින පොතක්. යමක් කරන්න ඕන කියන හැඟීම ඇති කරගන්න කාටත් මහා පාඩමක් කියා දෙන පොතක් කොට සලකමින් ඔබතුමා සිද්ධ කරන්නා වූ මේ මහඟු සේවාවල් සියලු ආකාරයෙන් මේ අපේ රත්මලාන ප්‍රදේශයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝරත්නය පමණක් නෙවෙයි විවිධ ප්‍රදේශවල වැඩ වාසය කරන මහා සංඝරත්නය අගය කොට සලකන ගමන් මේ සත්කාරයන් තව තවත් වඩා සිද්ධ කිරීමට ඔබතුමාණන්ට
නිරෝගී සපත චිර ජීවනය ලැබේවා. දයාබර ඔබේ මෞතුමියට පියතුමාට පින් සිදු වේවා. මේ පුංචි සිත්තරාවිට සෙනෙහති දියණියට තාත්තට වඩා අගනා වූ සමාජ සේවාවක් සිද්ධ කරන්නට ඉතාමත්ම ශ්‍රේෂ්ඨ උසස් තත්ත්වයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පුංචි අනුශාසනාව මෙයින් අවසන් කරනවා. මේ සම්මුදාපන්න මේ නිර්මාතෘ මහා සභාපති පූජ්‍යපාද ගලකටයුතු හප්තලේ පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේට මා ඉතාම ගෞරවයෙන් කරනවා අනුශාසනාව සඳහා. ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති කොට පත්මලාන ප්‍රාදේශීය ශාසනාරස්ථ බල මණ්ඩලයේ ලේකාධිකාරී පත්මලාන විමලාරාමාධිපති අවසරයි. අතුඩාවේ පියරතන නායක මහිපාණන් වහන්සේගේ අවසරයි. රත්මලාන පුෂ්පාරාම විහාරාධිපති ගරු කටයුතු රත්මලානේ සුනීත හඳුන් වහන්සේගේ අවසරයි. අත්තිඩිය ජනනන්දනාරාම විහාරාධිපති පූජ්‍ය යටිනුවර විජයසිරි නායක හඳුන් වහන්සේගේ අවසරයි. ඒ වගේම රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමාජයේ ගරු කටයුතු අපේ නිමුල්කන්දේ විනීත හඳුන් වහන්සේගේ අවසරයි. කොළඹ මහදිසාපති GAJ සිල්වෙස්ටර් මැතිතුමනි, විභාග කොමසාරිස් ජෙනරාල් අනුර සිරිවර ඉදිරිසිංහ මැතිතුමනි, විභාග කොමසාරිස් ජෙනරාල් ආයතනික කටයුතු DA චන්ද්‍රසිරි මැතිතුමනි, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මැතිතුමනි, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මැතිතුමනි, රත්මලාන අතරමැදි යුද හමුදා කඳුර යන නිලධාරී කර්නල් කීර්ති ඒකනායක මැතිතුමනි, ඒ වගේම ප්‍රදේශ ගණනාවක් නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වන ප්‍රාදේශීය ලේකම් තුමනි තුමියනි, ඒ වගේම රත්මලාන වෙළඳ සේවා සංගමේ නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින මින්ටන් ගම්ගේ මැතිතුමන්, කීර්ති ගම්ගේ මැතිතුමන් ප්‍රධාන සම්භාවනීය අමුත්තනි, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වන සම්භාවනීය ආරාධිත අමුත්තනි, අද දවසේ ප්‍රදීප් යසරත්න මැතිතුමන් මෙම උත්සවය සංවිධානය කිරීමේදී කිසිසේත්ම ඔබතුමාගේ කැමැත්තක් තිබුණ නැහැ මෙවැනි උත්සවයක් සංවිධානය කරනවට. පුංචි සිත්තරාවි පොත නිර්මාණය කරලා ඉතා සතුටින් මට ගෙනල්ලා පිළිගන්වලා මේ සමග කතා කරන විට මා කල්පනා කළා මේ ප්‍රදේශයට ආලෝකයක් ගෙන දෙන්නට, ඒ වගේම රජයේ නිලධාරියෙක් හැටියට නෙවෙයි මානව හිතවාදී මේ සමාජයට ආදරය කරන යුග පුරුෂයෙක් හැටියට මා දුටු අපේ ප්‍රදීප් යසරත්න මැතිතුමන් ඇගීමට ලක් කළ යුතුයි කියලා මා කල්පනා කළා. ඒ අවස්ථාවේදී මා පුංචි ඉල්ලීමක් කරා, ප්‍රාදේශීය ලේකම් තුමනි මේ පොත පිළිගැන්වීම අපි වැඩිහිටි නිවාසයේ කරත් හොඳයි කියලා. මොකද වැඩිහිටි නිවාසයේ මේ පොත එළිදැක්වීමට මා කල්පනා කරා අපේ
ප්‍රාදේශීය ලේකම්තුමා පිළිබඳව එතුමාගේ සිතුම් පැතුම් පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙන නිසා. මොකද අද මෙතෙන්ට පැමිණලා සිටිනවා ගල්කිස්ස මහ හෝටලේ ගම් සභාපතිතුමා, අපේ උක්කත මැතිතුමා. සනත් උක්කත මැතිතුමන් කියලා කියන්නේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ පාසල් මිතුරෙක්. මා හිතනවා මේ කටයුත්ත එතුමත් එක්ක කතා කරනම් මේක කිසිම ගැටලුවක් නැහැ, කිසිම සැකයක් නැහැ. මට එතුමා මේ උත්සවය සංවිධානය කරන ගල්කිස්ස මහ හෝටලේ. නමුත් මම ඉල්ලීමක් කරා ඔබතුමාගේ මේ පොත පිළිගැනීමට අපි පුංචි උත්සවයක් සංවිධානය කරමු අපේ වැඩිහිටි නිවාසයේ කියලා. එතුමා එකට ඉඩ දුන්නා. ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විශාල පිරිසක් ඒක රාශි වෙයි කියලා. එතුමාගේ කටයුතු පිළිබඳව එතුමාගේ ගමන් මගට ආශිර්වාද කරන අපේ මහදිසාපතිතුමන්, ඒ වගේම විභාග කොමසාරි ජෙනරාල්තුමන් ප්‍රධාන ප්‍රදේශයේ සියලුම සම්භාවනීය පිරිස් අද එකට එකතු වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම ගෞරවයක් හැට සැලකනවා. අපේ ප්‍රදීප් යසරත්න මැතිතුමන් 2008 මාර්තු මාසේ තමයි රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවේ ප්‍රාදේශීය ලේකම්වරයෙක් හැටියට වැඩබාරගෙන. ඊට පෙර මේ කොට්ටාසේ වැඩ කටයුතු කිරීමේදී අපමුහුදුන් ගැටලු පිළිබඳව හිතනකොට අපි දන්නවා ප්‍රදේශවාසීන්ට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කිසිම කෙනෙකුට ඇවිල්ලා මාස දෙක තුනක් වැඩ කරන්නට බෑ. හරියට යමක් කරන්න බෑ. ඊට පහුවෙන්දා කොහාට හරි ඇදලා දානවා. ඉතින් මේක මෙහි දේශපාලඥයන්ගේ අතපොළ බවට පත් වෙලා තිබුණා මේ නිලධාරී. අපි ප්‍රාදේශීය ලේකම්තුමා ඥානාන්විතව කල්පනා කරලා එතුමා ඉස්ලාම කරදී තමයි මගේ මතක හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩ බාරගෙන අපේ යසස් නායක හාමුදුරුවෝ, ඒ වගේම අත්තුඩා පියවත නායක හාමුදුරුවෝ, කුටුගොඩ ධම්මාස නායක හාමුදුරුවෝ වහන්සේ ප්‍රධාන ප්‍රදේශයේ ඉන්න පූජිතර මහා සංඝරත්නය මුණ ගැහිලා උන්වහන්සේලා සමග සාකච්ඡා කරා පමණක් නෙවෙයි, අන්‍ය ආගමික දේවස්ථානවලට කෝවිල් වලට පවා ගිහිල්ලා ඒ අන්‍ය ආගමික පූජක උතුමන්ලා සමග සාකච්ඡා කරලා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන්නට ඕනේ වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් ඒ අය සමග ඒක රාශි වුණා. ඉන් ඉහාට එතුමා කලේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලියාපදිංචි කරලා තියෙන සියලුම ස්වේච්ඡා සංවිධානවල ඒ ආයතන ප්‍රධානීන් මුණ ගැහිලා ඒ අයට සාකච්ඡා කරා. මෙන්න ඊට පස්සේ එතුමා දැරන්ත වැඩ කොටසක් කරා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින සමස්ත කාර්ය මණ්ඩලයේම ආකල්පයේ වෙනසක් ඇති කරා. ඒ සඳහා අපි දන්නවා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. පුහුණු වැඩසටහන් කළා. ඒ වගේම විවිධ ආකාරයෙන් නිමාඩු ලැබෙන හැම අවස්ථාවකම චාරිකාවලට සම්බන්ධ කරගනිමින්, ඒ වගේම මාසික ධර්මදේශනා මාලා අදත් පවත්වනවා. මෙන්න මේ ආකාරයට ප්‍රදේශයේ තියෙන සම්පත් හඳුනාගෙන මේවා ඒකරාශී කරගෙන තමන් වටා ඉන්න තමන්ගේ සේවක පිරිස තමන්ගේ ගමනට අවශ්‍ය නියමන පිරිසක් හැට සම්බන්ධ කරගත්තා.